හ්ම් හරි. ඔන්න පුතේ අපි අද පිල්ලන් ගැන ඉගෙන ගමු. මුලින්ම අපිට තියෙන පිල්ලම තමයි ඇල පිල්ල. මෙන්න මේ විදිහට තමයි ඇල පිල්ල. මොකද්ද පුතේ? ඇල පිල්ල. හරි. ඇල පිල්ල. ඇල පිල්ල කොහොමද අපි අකුරකට දාන්නේ කියලා බලමු. මේ අකුර මොකද්ද? ත. ත. අන්න හරි. ත තියෙනවා. ත අකුරට මෙන්න මෙහෙම මේ විදිහට ඒ ඇල පිල්ල ආපුහම තා. මේ ඇල පිල්ලට කියන්නේ තා. නෑ. ඇල පිල්ලට කියන්නේ ආ. ඇල පිල්ල අපි කොහොමද ශබ්ද කරන්නේ? ආ. ආ. හරි. එතකොට මේ අකුර ත ත අකුරයි ආ අකුරයි එකතු වුනහම ත ආ තා. ත ආ තා. අන්න එහෙම තමයි එන්නේ. හරිද? එතකොට දැන් අපි මේකෙන් වචනයක් ලියමු ඈ. ඔන්න මේ අකුර මොකද්ද? ත. ත. හරි. ඔන්න මෙහෙම විදිහට ඇලපිල්ල ආපුවාම තා. තා. එතකොට මේ අකුර මොකද්ද? ර. එතකොට ර අකුරට ඇලපිල්ල ආපුවාම තර. නෑ. ර ආ රා. ර ආ රා. රා. රා නෙමෙයි පුතේ රා. එතකොට තා රා. තාරා. ඔන්න. එතකොට මේ අකුර මොකද්ද? ව. ව. ව එකට ඇලපිල්ල ආපුවම ව ආ වෙනවා. එතකොට වා. හොඳයි ඈ. ව ආ වා. වා. එතකොට තා රා වා. අන්න හරි පුතේ ඈ. හරි. ඒ විදිහට තමයි ඇලපිල්ල එන්නේ. ඊළඟ එක තමයි පාපිල්ල. පාපිල්ල මෙන්න මෙහෙම තමයි පාපිල්ල එන්නේ. මෙහෙම එකයි මෙහෙම එකයි. දෙවිදිහකට එනවා. හරිද? එතකොට අපි මේ පාපිල්ල ආපුහාම කොහොමද ඒක කියන්නේ? එතකොට මේකට කියන්නේ ඌ. 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 පාපිල්ල වැටුනහම අකුරකට ඒක ඌ. ඌ. හරි. දැන් අපි ඔන්න මේ මොකද්ද මේ අකුර? සා. සා. එතකොට පාපිල්ලට අපි මොකද්ද කියන්නේ? ඌ. ඌ. හරි. ස ඌ සු. හරි. එතකොට මෙන්න මේ විදිහට මේ අකුරට කියන්නේ පුතේ මෙහෙම ලියවහම මේ දයන්නේ භාගයක් ලියලා යටට ඌ ආපුහම එතකොට ද ඌ දු. දු සු දු සුදු. සුදු. අන්න හරි ඈ. අපි බලමු දැන් අනිත් පාපිල්ල කොහොමද ලියන්නේ කියලා. හරිද පුතේ? ඔන්න මොකද්ද මේ අකුර? ක. 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 හරිද? දැන් මේකට ඔන්න පාපිල්ල එනවා. එතකොට කා ඌ කු. ක ඌ කු. කු. හරිද? ඔන්න ඒකෙන් වචනයක් ලියමු. කු. මේ මොකද්ද? බ. ද නෙමෙයි පුතේ මේක ඩ. කුඩ. කුඩ. කුඩය. 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 අන්න හරි ඈ. ඔන්න පාපිල්ල හරි. එතකොට දැන් අපි බලමු ඊළඟට පාපිල්ල ළඟට දීර්ඝ පාපිල්ල. මම කියවන අරක කූ කියලා අදින්න එපා කියලා. ඒ ඊළඟට අපිට තියෙනවා වෙනම දීර්ඝ පාපිල්ල. එතකොට මේ දෙකට කියන්නේ මොකද්ද? ඌ. ඌ. ටිකක් අදිනවා. ඉස්සෙල්ලා පාපිල්ල ඌ මේක ඌ. ඌ. අන්න හරි. දැන් අපි ඒකින් බලමු. ඔන්න මේ අකුර මොකද්ද? ප. ප. එතකොට මේ විදියට ආපුහාම මේක ඌ. ප ඌ පූ. පූ. දැන් මේකට අපි නිකම් පාපිල්ල දැම්මොත් ඔන්න ඔහම. පු. එතකොට පු. මේක පු. මේක පූ. පූ. මේක පු. මේක පූ. පූ. ඔන්න දැන් අපි
අපි ඒකෙන් ලියනවා. දැන් මේ ඔන්න ප ඔන්න පාපිල් වෙනවා. එතකොට මොකද්ද මේ? Poo. පූ. එතකොට ඔන්න මම ලියනවා තව අකුරක්. මොකක්ද ඒ අකුර? S. ස. එතකොට ඔන්න ඒකට මම දානවා ඇලපිල්ලක්. එතකොට ස ආ Sa. සා. එතකොට මේ Pulsa. පූසා. පූසා. හරිද පුතේ? ඔන්න දීර්ඝ පාපිල්ලත් හරි ඈ. එතකොට අපිට දැන් තියෙනවා ඉස්පිල්ල. ඉස්පිල්ල ලියන්නේ මෙන්න මේ විදිහට තමයි ඉස්පිල්ල ලියන්නේ. හරිද පුතේ? එතකොට ඉස්පිල්ලට අපි කියන්නේ ශබ්ද කරන්නේ ඊ කියලා. ඊ. I. හරි. ඔන්න දැන් මම අකුරක් ලියනවා. මොකද්ද මේ? P. ප. එතකොට ප එකට ඉස්පිල්ල ආපුහාම එතකොට ඉස්පිල්ලට අපි කියන්නේ ඊනේ. ප ඊ P. පී. පී නෙමෙයි අදින් නැහැ පී. හරිද? එතකොට ඔන්න දැන් මම මෙතන තව අකුරක් ලියනවා. මේ මොකද්ද? T. ට. එතකොට ට එකටත් මම දානවා ඉස්පිල්ලක්. එතකොට ට ඊ T. ටි. ප ඊ P. ට ඊ T. Piti. ටි. අන්න හරි ඈ. එතකොට අපි ඊළඟට බලමු දැන් ඊ හරිනේ. එතකොට ඉස්පිල්ල හරි. එතකොට ඊළඟට තියෙන අපිට දීර්ඝ ඉස්පිල්ල. දීර්ඝ ඉස්පිල්ල ලියන්නේ පුතේ මෙන්න මේ විදිහට. දැක්කද? ඉස්පිල්ලට ඉස්සරහන් පොඩි රවුමක් එනවා නේද? එතකොට මේක අපි කියන්නේ ඊ. මේක අපි කතා කරන්නේ ශබ්ද කරන්නේ ඊ කියලා. අර ඉස්සලා ඉස්පිල්ලට අපි ඊ නේ කිව්වේ. පොඩ්ඩනේ අදින්න නැහැනේ. දැන් මේකට අපි ඊ. E. අන්න හරි. දැන් අපි ඔන්න මං අකුරක් ලියනවා. මොකද්ද මේ අකුර? S. ස. එතකොට මේකට මම දානවා දීර්ඝ ඉස්පිල්ල. එතකොට ස මේක දීර්ඝ ඉස්පිල්ල ඊ C. සී. ස ඊ C. සී. දැන් එතකොට මෙතනින් මම ලියනවා මේ මොකක්ද අකුර? Y. ය. එතකොට මම ඒකට දානවා ඇලපිල්ලක්. එතකොට මේක ය ආ. Ya. එතකොට මේ Sia. සීයා. සීයා. හරිද පුතේ? ඔන්න දීර්ඝ ඉස්පිල්ලත් හරි ඈ. දැන් අපිට තියෙනවා හල් කිරීම. ඔන්න හල් කිරීම ලියන්නේ මෙන්න මෙහෙම. ඔහොම ලියනවා. එතකොට තව ලියනවා ඔන්න ඔහොම. මේ කොඩිය වගේ එකකුත් තියෙනවා. එතකොට හුළඟ යන කොඩියක් වගේ එකකුත් මෙන්න මේ විදිහට තියෙනවා. හරිද පුතේ? පළවෙනි එක කොඩිය. ඔන්න. එතකොට මම මෙතන ලියනවා මොකද්ද මේ අකුර? L. ල. එතකොට මේකට අපි කොඩිය දාපුවාම මොකද වෙන්නේ? මේක හල් වෙනවා. එතකොට ල ල් වෙනවා. I. ල්. හරිද පුතේ? එතකොට ඔන්න මං ආයෙ එකක් ලියන්නම්කෝ. මේ අකුර මොකද්ද? N. න. එතකොට මේකට කොඩිය ආපුවම කොහොමද හල් වෙන්නේ? අන්න හරි පුතේ ඈ. ඔන්න දැන් මම එකෙන් වචනයක් ලියනවා. මොකද්ද මේ අකුර? M. ම. ම නිකම් කියනකොට ම කියන්නේ නැහැ හැම වෙලාවෙම. එතකොට ඒක මා. ම ආ මා. Ma. මුකුත් මේකට නැහැනේ කෑලි එහෙට මෙහෙට. කොහෙන්වත් යටින්වත් උඩින්වත්. එතකොට නිකම්ම අපි හිත ගන්න ඕන පොඩ්ඩක් ම ආ මේක මා. මා. එතකොට ඔන්න මෙතන තියෙනවා මං තව අකුරක්. ල. L. එතකොට මේක Mal. මල් නෙමෙයිනේ පුතේ. දැන් මේකට කොඩිය මල. මල. හරි. ඔන්න මලට මම දැන් මෙහෙම මෙතනින් කොඩියක් දානවා. ල අකුරට කොඩියක් දාපුවම කොහොමද ඒක කියන්නේ? ල. Mal. මල්. ල. L. ල්. L. ල. L. ල් වෙනවා. එතකොට මේක මල්. Mal. මල්. අන්න හරි. දැන් අපි බලමු අනිත් හල් කිරීම.
හුළඟ යන කොඩිය වගේ එක. එතකොට ඔන්න මම මේ ලියනවා මේ මොකක්ද අකුර? ම ඔන්න ම අකුරට මම දානවා හුළඟ යනවා වගේ කොඩියක්. එතකොට මේක ම අකුර හල් වෙනවා. වෙනවා. හරිද පුතේ? ඔන්න දැන් ඒ විදිහට තමයි ලියන්නේ. මේ අකුර මොකක්ද? ද. එතකොට ඒක අපි නිකන් ලියනකොට සාමාන්‍යයෙන් ද ආ ද වගේ තමයි ලියන්නේ. හරිද? දා. හරි. ඔන්න මේ අකුර ම අකුරට උඩට අපි දැන් හුළඟ යන කොඩිය වගේ තියෙන අපේ හල් කිරීම දාපුවාම මේක වෙනවා. එතකොට මේ වචනේ මොකද්ද? දම්. ඔන්න හරි. ම අකුරට මෙහෙම උඩට හුළඟ යන වගේ කොඩිය, ඒ කියන්නේ හල් කිරීම දාපුවාම මොකද්ද? එතකොට මේ වචනේ මොකද්ද? දම්. හරි ඈ. ඔන්න දැන් අපි ඊළඟට බලන්න තියෙන්නේ ඇදය. මෙන්න මේ විදිහට තමයි පුතේ ඇදය ලියන්නේ. හරිද? එතකොට ඒකට අපි ඒක කියන්නේ ඈ. හරි ඈ. ඔන්න ඇදය දාමු අපි අකුරකට. මේ අකුර මොකද්ද? ව. අන්න හරි. ව අකුරට ඇදය දාපුවාම ඒක ඈ. ව ඈ වැ. අන්න හරි ඈ. ව ඈ වැ. ඔන්න වචනයක් ලියනවා. ව ඈ වැ. එතකොට මෙතන ආයෙත් මම ව අකුරක් ලියනවා. මේ එතකොට මොකද්ද මේ? වැව හරි. හරියටම හරි ඈ. වැ ව ඈ වැ ව වැව. හරි. ඔන්න තව එකක් ලියන්නම් මම. මොකද්ද මේ අකුර? න. එතකොට න අකුරට ඇදේ ආපුවාම කොහොමද පුතේ? න ඈ නෑ. ඔන්න නෑ. ඒකටත් මම දානවා වයන්න. ඔන්න එතකොට මේ වචනේ මොකද්ද? නැව න ඈ නෑ ව නැව. හරි. එතකොට අපි දැන් ඒක හරිනේ. ඒක ඈ. එතකොට අපිට ඊළඟට තියෙනවා දීර්ඝ ඇදය. දීර්ඝ ඇදය ලියන්නේ පුතේ මෙන්න මේ විදිහට. හරිද? එතකොට මේක කියන්නේ ඈ. අන්න හරි. දැන් ඉස්සෙල්ලා එක අපි ගොඩක් ඇද්ද නෑනේ එක ඈ කියලා කියවනේ. හරි. ඉස්සෙල්ලා එක මොකද්ද? ඇදය ඈ. එතකොට දීර්ඝ ඇදය ඈ. අන්න හරි ඈ. ඔන්න මම අකුරක් ලියනවා. මොකද්ද මේ අකුර? ක. එතකොට දීර්ඝ ඇදයට අපි කොහොමද ඒක කියනවා කිව්වේ? ඈ. එතකොට ක ඈ කෑ. හරිද? ඔන්න මම ලියනවා ඒකෙන් දැන් වචනයක්. ක කෑ. ඊළඟට මොකද්ද මේ අකුර? ද. කෑද. කැඳ නෙමෙයි පුතේ. කෑද. මේ මොකද්ද මේ අකුර? එතකොට කෑදර. කෑදර. නෑ පුතේ කෑදර. ඔව් කෑදර. කෑදරයි කියන්නේ පුතේ අපි මොන හරි දෙයක් පෙරේතයි කියලා දැන් මොන හරි දෙයක් වැඩිපුර ඉල්ලනවා නම් අන්න ඒ වගේ දේවල් වලට තමයි කෑදර කියන්නේ. එතකොට දීර්ඝ ඇදයත් හරි ඈ. ඊළඟට අපිට තියෙනවා රකාරාංශය. රකාරාංශය කියන්නේ පුතේ මෙන්න මේම අකුරට යටින් ඔන්න ඔහොම දානවන එකක්. අන්න ඒකට තමයි රකාරාංශය කියන්නේ. එතකොට ඒක අපි කියන්නේ ර වගේ. හරිද? ඔන්න දැන් මම අකුරක් ලියනවා. මේ අකුර මොකද්ද? ප. එතකොට යටින් ඔන්න රකාරාංශය දානවා. එතකොට ප අකුරත් එක්ක නිකන් ර කියලා කියන්න. එතකොට ප්‍ර.
Br. අන්න හරි. එහෙම තමයි එන්නේ. ඔන්න දැන් මම මෙන්න මෙහෙම තව අකුරක් ලියනවා. මේ මොකද්ද? K. ක. එතකොට යටින් දාපුවාම R. ක්‍ර. Kr. මේක හල් කරලා වගේ ක්‍ර. Kr. අන්න ඒ වගේ. ස්ත්‍ර. Str. අපි දැන් සයන්නට යටින් දැම්මොත් මම සයන්න තියෙනවා. යටින් මේ රකාරාංශය දැම්මා මේක ස්ත්‍ර. Str. ශ්‍ර. අන්න හරි. එතකොට ශ්‍ර, ක්‍ර, ප්‍ර ඒ වගේ ඒවා එන්නේ මේ විදිහට තමයි රකාරාංශය. ඔන්න දැන් ඒකින් අපි උදාහරණයක් ලියමු. වචනයක්. මේ මොකද්ද මේ? P. ප. ප අකුරට යටින් ආපුහම කොහොමද ඒක එන්නේ? රකාරාංශය ආපුහම මතකද? ප, ර, ප්‍ර. Pr. ප්‍ර. හරි. දැන් මෙතන බිඳුවක් එනවා. බිඳුව අපි කොහොමද පුතේ මේ කියන්නේ? N. අන්න හරි. එතකොට මෙතන ප්‍රන් ප්‍රන් Run. ප්‍රන්. ඔන්න දැන් මෙතනින් මම ලියනවා මේක ෂ. Sh. ෂ. එතකොට ප්‍රංශ Pranshaya. ප්‍රංශය. Pranshaya. අන්න හරි ඈ. හරි. ඊළඟට අපිට තියෙනවා කොම්බුව. ලියනවා මං ඈ. කොම්බුව. මෙන්න මේ විදිහට තමයි කොම්බුව එන්නේ. හරි. අපි කොම්බුව දාලා දැන් අකුරක් ලියලා බලමුකෝ. ඔන්න මොකද්ද මේ අකුර? K. ක. ක අකුරට ඉස්සරහෙන් අපි මෙන්න මේ විදිහට කොම්බුව දැම්මහම මේක ඒනේ. A. කොම්බුව ඒ. ක ඒ K. කේ. අන්න හරි ඈ. ක ඒ K. කේ. ක ඒ K. කේ. එතකොට දැන් මේ අකුර බලමුකෝ. මේ අකුර මොකද්ද? S. ස. ස අකුරට කොම්බුව දාපුවාම Se. සේ. අන්න හරි. ස ඒ Se. සේ. කොම්බුව අපි කියන්නේ ඒ කියලා. එතකොට ස ඒ Se. හරි. ඔන්න දැන් මම වචනයක් ලියනවා. හොඳට බලන් ඉන්න. මේ මොකද්ද? ක ඒ K. කේ. ඔන්න අකුරක් ලියනවා මම මේ වගේ. මේ මොකද්ද? Kese. අන්න හරි. ස ඒ සේ. ක ඒ කේ. ස ඒ සේ කෙසේ. ඔන්න මෙතෙන්ට මම ලියනවා මේ මොකක්ද අකුර? L. ල. එතකොට ල වලට හල් කිරීමක් ආපුවාම L. හොඳ ළමයා. ඔන්න එතකොට මේ වචනේ මොකද්ද? Kesel. කේසෙල්. Kesel. කෙසෙල්. අන්න හරි ඈ. ඔන්න අපිට ඊළඟට තියෙනවා අපි බලමු. අපිට තියෙනවා කොම්බුව සහ ඇලපිල්ල. එතකොට මෙන්න මේ විදිහට කොම්බුවයි ඇලපිල්ලයි දෙකම එනවා. හරිද? මෙහෙම කොම්බුව එනවා. මේ අකුරට මෙහා පැත්තෙන් මෙන්න මේ විදිහට ඇලපිල්ල එනවා. මේ දෙකම එකට තියෙනකොට අපි කොහොමද දන්නවද කියන්නේ? ඕ. O. ඕ. අන්න හරි ඈ. එතකොට අපි අකුරක් ලියමු. මේක ඕනේ. එතකොට මම මැදින් ලියනවා මෙන්න මේ විදිහට. මේ මොකද්ද මේ අකුර? M. ම. එතකොට මේ දෙපැත්තෙන් ආපු දෙකට අපි කොහොමද කියන්නේ? O. ඕ. එතකොට ම ඕ Mo. මො. අන්න හරි ඈ. ඔන්න මේ මොකක්ද අකුර? R. ර. එතකොට මේ අකුර T. ඒකට යටින් මෙහෙම දාපුවාම U. උ. ට උ Tu. ටු. මොරටු. Moratu. ඔන්න මම තව අකුරක් ලියනවා. ව. V. මොරටුව. Moratuwa. අන්න හරි ඈ. මේ විදිහට මයන්නට දෙපැත්තෙන් මේ එන්නේ. එතකොට කොම්බුව සහ ඇලපිල්ල ඒ දෙකම එකට ආපුවම ඒක කොහොමද කියන්නේ? O. ඕ. ම ඕ Mo. මො. අන්න හරි ඈ.
හරි. ඊළඟට අපි බලමු කොම්බුව හා ඇලපිල්ල ඒ වගේ මේකට එනවා හල් කිරීමත්. මෙන්න මේ විදිහට මේ පැත්තෙන් කොම්බුව එනවා අකුරට. මේ පැත්තෙන් ඇලපිල්ල එනවා. ඇලපිල්ලට උඩින් මෙන්න මේ විදිහට කොඩියක් එනවා හල් කිරීම. හරිද පුතේ? දැන් ඉස්සෙල්ලා මේ කොම්බුවයි මේ ඇලපිල්ලයි ආපුවාම කිව්වේ අපි O. ඕ කියලා. දැන් මේ කොඩියත් ආපුවාම මේක පුතේ තව ඇදෙනවා. එතකොට O. ඕ අන්න හරි. ඒ විදිහට තමයි එන්නේ. ඔන්න මම දැන් ඒ විදිහට එකක් ලියනවා. ඔන්න බලාගන්න. මේකට කියන්නේ මේ අකුර මැදට දාපුවාම මේ අකුර මොකද්ද? B. බ. එතකොට මේ ටික එකතු වුණාම මොකද්ද? Bo. බෝ. අන්න හරි. බ ඕ Bo. බෝ. අපි දැන් ඒකින් වචනයක් ලියලා බලමු. බෝ. මේ අකුර මොකද්ද? N. Boat. ත. අන්න හරි. ත. L. Y. බෝතලය. අන්න හරි ඈ. බෝතලය. එතකොට මේ ඔක්කොම එකතු වුණාම කොම්බුවයි ඇලපිල්ලයි හල් කිරීමයි තුනම එකතු වුණාම කොහොමද කියන්නේ? ඕ. O. එතකොට ඒ තුනම බයන්නට ආපුවාම බෝ. Bo. අන්න හරි. එතකොට ඒ තුනම කයන්නට આવොත් Ko. අන්න හරි. හොඳ පුතා. හරි. දැන් අපි බලමු මෙන්න මේ විදිහට කොම්බුවයි එතකොට හල් කිරීමයි ආවොත්. ඔන්න කොම්බුවයි හල් කිරීමයි කියන්නේ මේ කොඩියයි ආවොත් අපි බලමු. ඒකට කියන්නේ ඒ. මොකක්ද? A. අන්න හරි. ඒ. එතකොට අර අපි ඉස්සලා කොම්බුව විතරක් ලියවහම ඒ වුණානේ. කොම්බුවයි කොඩියයි දෙකම එකට ආපුවාම A. ඒ ටිකක් ඇදෙනවා. හරිද පුතේ? ඔන්න දැන් මම මෙතනට අකුරක් ලියනවා. මොකද්ද මේ අකුර? L. ල. එතකොට මේ දෙක එකතු වුණාම Le. ලේ. ල ඒ Le. ලේ. අන්න හරි ඈ. ඒ විදිහට තමයි ඒ දෙක එකතු වුණාම එන්නේ කොම්බුවයි හල් කිරීමයි එකතු වුණාම ඒ. එතකොට ල ඒ Le. ලේ. එතකොට අපි තව අකුරක් බලමු. කොම්බුව ලියනවා. හල් කිරීමත් ලියනවා. ඔන්න මැදින් මම ලියනවා. මේ මොකද්ද මේ අකුර? N. න. එතකොට මේ අකුර මොකද්ද? නෑනේ. මේක ඒ. A. න ඒ Ne. නේ. අන්න හරි ඈ. ඔන්න දැන් අපි බලමු මේකට කියන්නේ පුතේ යංශය. මොකද්ද? යංශය. යංශය. අන්න හරි ඈ. යංශය වැටුනහම අපි බලමු ඒක එතකොට ය අකුරක් වගේ තමයි කියන්නේ. එතකොට දැන් අපි මෙන්න මේ විදියට මේ අකුර මොකද්ද? K. ක. මේකට මෙහෙම යංශය දාපුවාම මං කීවනේ ය වගේ එන්නේ කියලා. එතකොට පුතේ යංශයත් එක්ක ආපුවාම ක අරක යංශයට මං කියවනේ ය කියලා. එතකොට ඒ දෙකම එකට කියන්නේ කොහොමද? එකට කියන්නේ. ක්‍ය. K. කය K. ක්‍ය. හරි. ඔන්න බලන්න මං තව එකක් කියනවා. මේ අකුර මොකද්ද? S. ස. එතකොට මේක ය ආපුවම සය එකට කියන්න. සය. සය නෙමෙයි පුතේ. ෂ. 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 සිෂ. ෂ. ෂ. අන්න හරි. ඊළඟට මේ බලන්නකෝ. මේ අකුර මොකද්ද? ම. එතකොට මේකට මෙහෙම ආපුවාම ය ආපුවාම යංශය ආපුවාම ම්‍ය. මිය. ම්‍ය. මිය. මෙහෙමයි කියන්නේ ඈ.
හරි. ඔන්න මං ඒකෙන් දැන් අපි වචනයක් ලියමුකෝ. ඔන්න මේ අකුර මොකක්ද පුතේ? ක ක. එතකොට ක මේ ඇලපිල්ල ආපුවාම කා. කා කා. එතකොට මේ අකුර මොකද්ද? ව. කව කාව. කාව ඔන්න දැන් මම මේකට දානවා යංශය. එතකොට ඒක ය අකුරෙන් අපි කියන්නේ. එතකොට මේක ව ය මේක ව්‍ය. ව්‍ය ඔව්. එතකොට කාව්‍ය. කාව්‍ය කාව්‍ය. කාව්‍ය ව්‍ය නෙමෙයි පුතේ ව්‍ය. නිකන් කියන්න. කාව්‍ය. කාව්‍ය යන්න හරි ඈ. කාව්‍ය. මේ විදිහට තමයි යංශය එන්නේ. හරි. දැන් මේක තමයි මේකට කියන්නේ පුතේ මේ පිළිනමට ගයනු කිත්ත. ගයනු කිත්ත. ගයන කිත්ත ඔව්. අපි ඒක දාලා බලමු දැන්. මෙන්න මේ විදිහට කොම්බුවයි ගයනු කිත්තයි ආවම ඒක නිකන් ඔව්. ඔව්. ඔව් ඔව්. හරි. දැන් මේකට අපි ගයන්න ලියනවා මැදි. එතකොට ග ඔව් ගව් ගව්. අන්න හරි ගව්. ඊළඟට මෙතෙන්ට මං ලියනවා ස. එතකොට මේක මොකද්ද? ස ඔව් සව් සව්. අන්න හරි සව් වගේ ඈ. හරි. මෙතන දැන් මං ආයේ ගයන්න ලියනවා. එතකොට ගව්. ගව්. මේ මොකක්ද අකුර? ර ර. මේ ව ව. ය ගෞරවය. ගෞරවය අන්න හරි ඈ. හරි. තව දෙකයි තියෙන්නේ අපිට. ඊළඟට අපි ලියලා බලමු ගැටපිල්ල. ගැටපිල්ල ලියන්න පුතේ මෙන්න මේ විදිහට. හරිද? එතකොට ඒක අපි නිකන් කියන්නේ රූ වගේ. රූ. රු රූ. රු ඔව්. අපි දැන් මේකට අකුරක් ලියලා බලමු ඈ. මේ අකුර මොකද්ද පුතේ? ත ක. ක ක. දැන් මේකට අපි ඔන්න දානවා ගැටපිල්ල. එතකොට කරු කරු කෘ. රු ඔන්න ක වලට අපි දැම්මා ගැටපිල්ල. එතකොට කරු රු කෘ. අන්න හරි ඈ කෘ. රු හරි. මෙහෙමම අපි වචනයක් ලියමුකෝ. ඔන්න ක රු කෘ. රු එතකොට මේ අකුර තමයි පුතේ ෂ. ෂ අකුරට උඩින් දානවා අපි ඉස්පිල්ලක්. එතකොට ෂී. ශි කෘෂි. කෘෂි කෘෂි. කෘෂි කෘෂි. මේ විදිහට අකුරු ලියලා කෘෂිකා ය. කෘෂි කර්මය. කෘෂි කර්මය අන්න හරි ඈ. ගැටපිල්ල දාපුවාම වචනයකට ක අකුරට දැම්මම කරු රු කෘ. අන්න ඒ වගේ තමයි එන්නේ ඈ. ඊළඟට අපිට තියෙන්නේ කොම්බු දෙක. අපිට තියෙනවා මෙන්න මේ විදිහට කොම්බු දෙකක් එකට ලියුවොත් ඒක එතකොට පුතේ අයි වෙනවා. අයි අයි ඇයි අයි ඇයි අයි. හරි ඈ. එතකොට ඒකේ අපි අකුරක් ලියලා බලමු. මෙන්න මේ විදිහට මේ අකුර මොකද්ද? ව ව. එතකොට ව අයි වයි වයි. අන්න හරි. එතකොට ව අයි වයි අන්න හරි. එතකොට මේකට මම ලියනවා තව මේ මොකද්ද මේ අකුර? ද ද. එතකොට ද අකුරට මම ලියනවා මෙතනින් යංශයක්. ඔන්න ඔහොම. එතකොට ද අකුරට යංශය ආපම යංශය අපි ය කියලානේ කිව්වේ. එතකොට ද ය ද ද ද. ද අන්න හරි. එතකොට මේ වචනේ පුතේ වෛද්‍ය.
වෛද්‍ය වයිනේ මේ කොම්බු දෙක ආපුවාම අයි වයි වයි කොම්බු දෙකට අපි කියන්නේ අයි එතකොට අයි වයි වයි වෛද්‍ය එතකොට පුතේ වෛද්‍ය අපි කියනවා වෛද්‍යවරයා කියලා වෛද්‍යවරයා කියන්නේ කවුද ඩොක්ටර් අපි ඩොක්ටර්ට තමයි වෛද්‍යවරයා කියන්නේ අන්න ඒ වගේ තැන්වලදි තමයි මේ විදිහට කොම්බු දෙක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ අපිට හොස්පිටල් එකකට ස්පිරිතාලයකට ගියාම වෛද්‍යවරයා කියලා මේ වගේ කොම්බු දෙක ලියලා තියෙනවා බලාගන්න පුළුවන්. හරි ඔන්න ඔය විදිහට තමයි පිල්ලන් ටික ඉවර වෙන්නේ. ආයෙ මුලින් ඉඳන් මේ ටික බලාගන්න. එතකොට හැම පිල්ලමක්ම ඔයාට හොඳට මතක හිටියි. හරිද පුතේ? අපි බලන අයට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කියන්න යාළුවන්ට.